දේශිකානන් වහන්සේ වඩම්මා ගනිමින් තථාගතමහමෙනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා දහත් ගිලන්පස මල් පහන් සෝදදුම් පූජා කිරීමෙන් අනතුරුව මේ ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි සියලු කටයුතු සූදානම්ව පවතින්නේ. විශේෂයෙන්ම අද දිනට මාස 3කට ප්‍රථමයෙන් අප සියලු දෙනා අතර නොමැකෙන මතක සටහන් රඳා අප අතරින් සදහටම සමුගත්තා වූ ඩී.එම්. එමලින් නෝනා ආදරණීය මෑණියන් වහන්සේට තෙමසක් පූර්ණ පින්කම නිමිති කර ගනිමින් ධර්ම දේශනාමය පින්කම පවත්වා පින් අනුමෝදන් කිරීම තමයි මේ මූලිකම අරමුණ වන්නේ. ඒ වගේම පීටර් වන්නියාරච්චි මහත්මයාගේ ආදරණීය මෑණියන් W.A. මේරි නෝනා ආදරණීය මෑණියන් තත් පින් පැමිණවීම පිණිස ඒ වගේම I.M. කිරිමුදියන්සේ මහත්මයා ඇතුළු පවුලේ මියගිය සියලුම දෙනාට පින්පෙත් අනුමෝදන් කරමින් මේ ධර්ම දානමය පින්කම සිදු කිරීමටයි මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම්ව සිටින්නේ. හොඳයි, එහෙමනම් අපගේ හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාමාධිපති මුදිතලමා නිවාසයේ කළමනාකාර දෝරන්දර නමකයන්ට අවසරයි පූජ්‍ය විල්බාගදර ඥානිස්සර හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අද දින මෙම ධර්ම දේශනාමය පින්කම සඳහා වැඩම අවදාලේ අපේ හිඟුරේගම විහාරස්ථානීය විහාරාධිකාරී නමකයන්ට අවසරයි දෙමටළුවේ සෝරත අපේ පොඩි ආමතුරන් වහන්සේ. එසේනම් උන්වහන්සේ හේවිසි මාධ්‍ය වඩම්මාගෙන පැමිණ ඒ අනතුරුව පාදෝවණය කරමින් බුදුන් වහන්සේ උදෙසා සුවඳ පැන් සුවඳ ගිලන්පස මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව දේශකයන් වහන්සේ සූදානම්ව සිටින්නේ දේශනාව ආරම්භ කිරීමටයි. හොඳයි, එහෙමනම් මා ආදරයෙන් ආරාධනා කර සිටිනවා අපගේ ගෘහාධිපති පීටර් වන්නියාරච්චි මැතිතුන්ට දහත් වට්ටියේදී අපේ හම්දුරන් වහන්සේට ධර්ම දේශනාමය පින්කම සඳහා ආරාධනා කරන හැටියට. හොඳයි, හැමදෙනාම සාධනාදයක් පවත්වන්න. බැලෝ හැම තැනම ආදහාරි ලාන්සනයි පින්වත ඔබ සියලු දෙන හද පින්වන්තයි සදාතින් සරසුන ඔබ ආමතන්නයි දෙනොමන සාදු නාදය හද සනසන්නයි හරිලත්සනයි ඒනද ඔබේ ගිගොම් දෙන මගේ සිත පිරුණි ආදර පින්වත ඔබ ගැන සාදයෙන් කළ ඇරයුම පිළි ගත්ත මම වැඩම කළා දෙසුමට ධම් සභාවට පීටර් මාමි කළ ඇරයුම මානාකොට දුන්නාදහත් වට්ටිය දේසු මක් දේශන ලෙස හද පිලෙසින් පින් පාමොන වන ලෙස දිනුමන තවත් සාදුනාද හද සනසන සම්බුදු
ලාරයි අරගෙන ආවෙමි ඔබව සොයා මං හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මීරී හරිම ලස්සනයි ඒ නම් දොතම නලලේ තියා පන්සිල් ගන්නට කියමුද හයියෙන් නමෝ තස්ස භගවතෝ කියා පුළුවන් අය අසුන් වලින් නැගිටලා දෙවතාවක් නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාධකය ඔබ මා විසින් සදා සම්පාදනය කොට තැන්පත් කළ මේ දැල්වෙන පහන් ආලෝකයන් පැතිර යන සුගන්ධ ධූපයන් තැන්පත් කළ සිසිල් පැන් හා ප්‍රණීත ගිලම්පස සොතපන සුවඳමල් පූජාව ලෝතර භාග්‍යවත් අරිහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විතරාගිය බුදුගුණ සමුදායන් උදෙසා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව පළමුවත් දෙවනුවත් තෙවනුවත් සාදු සාදු පූජා වේවා කියලා හැමදෙනාම සාදු කියනට හොඳයි සියලු දෙනාම අසුන්ගත වන්න නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා මාතා පිතෝ පඨානං පුත්තරාරස සංඝෝ මනාකොලාච කම්මන්තා ඒතං මංගල මුත්තේ මන්ති සාදර සිතින් පින්වත මම දෙසන ලද දෙසුබට දෙනු මන ඔබේ අවධානය හද පිරිමැද අයදින්නම් ඔබින් දෙන ලෙස සහ යෝගය කරනු මනව පළමුව විසන්දිය ඔබේ දුරකථනය සාදර ඇරයුමින් මා වැඩියා ඔබේ අස බඩට වයන්නම් මව්පිය ගුණ ඔබේ හදවතට ඇරයුම කළේ මව්පිය ගුණ වයන ලෙසට අරබන්නම් මෙමා ඔබගේ සාදු නදට පිනතුනේ අපි මේ ලෝකයට මව් කුසින් බිහි වෙද්දී කිසිම දෙයක් දැනගෙන තිබෙන්නේ නැහැ. කිසිම දෙයක් අරගෙන ආවෙත් නැහැ. ඒත් අපේ රත්තරන් අම්මගේ තාත්තගේ සෙනෙහස ආදරය නිසාම අපි බොහෝ දේ දැනගත්තා. බොහෝ දේ විඳගත්තා. එහෙනම් අපි ගමන් කරමු අද අපේ සුන්දර ලස්සන වැදගත් ඒ මාතෘකාවට සෞසත වේතට ගෙන මවමින් ආනගිරසේ ඕනට සුදුසු ලෙස තොරතුරු තබා ඇසේ ගෞ ගණනක් ඈත දඹදිව ඇඳ
බැඳුණු ලෙසේ මව්පිය සෙනෙහසේ තාතු දිගහරිමි මෙසේ මව්පිය සෙනෙහස තමයි පිනතේ අද අපේ මාතෘකාව. පිනතනේ අපේ 550 ජාතක පොත් වහන්සේගේ අන්තර්ගත වෙන එක කතාවකට එක් මාතෘකාවකට මෙන්න මෙහෙම සිත යොමු කරමු. සමුදී මොහොතකට ඇති කාල බෙල බවට නොබලා කිසිම කිසි ලෙසකින් ඇති ආවට සොයලා යන්න මව්පිය සෙනෙහි දෙවට එනම් පින්වතු නියම දඹදිවට පිනතනේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ බිසව අනාචාරී ක්‍රියාවන් වල යෙදලා ඒ සිදුවීම රජතුමාට ආරංචි වුණාම එතුමා ඉදිරියේ මෙන්න මේ විදිහට දිවුරනවා පිනතනේ. ආවත් මේ ආකාරේ හැම දෙයක්ම දොස්ව බලා සිටින්දී පවසමි හැම දෙනාම රැස්ව පවක් කළානම් ඒ බව ඉතාතදින් වාස්ව යකින්නියක් වේවා මම මොනක් ඇති ආසව පිනතුනේ වැඩි කාලයක් කියන ඒ බිසව බොරුවට දිවුරු පාපේ හේතු කොටගෙන අශ්ව මොහොනක ඇති යක්ෂණියක් උපත්තිය ලැබලා වෙසමණි රජුරවන්ට 12 අවුරුද්දක් දරදිය ඇදලා ඉන්පසු එක්තරා වනාන්තරයක සීමා මායෙන් මැතිව මිනිමස් කන්නට වරම් අරගෙන වාසය කරනවා. ඇය මෙන්න මේ විදිහට වනය මැදින් වැටිලා ඇති පාරේ දුටුවොත් කිසිවෙකු යන ආකාරේ අල්ලාගෙන මස් රස නීරේ බලනවා මුඛයෙන් ලේවැල් බේරේ මේ වනාන්තරයේ මැදින් කිසිවෙකු පැමිණියහොත් අනේ ඔහුට හෝ ඇයට දෙයියන්ගම දවසක සිය පිරිවරත් සමගින් එක උදෑසනේ බමුණකු වෙලෙන්ද ගමනක නිය ලොනානී පෙරකී වනය මැද මග තොට සොයාගැනී එහින්දාම ඔහු හට පැමිණුණාහෙනි. මේ බ්‍රාහ්මණයා තම පිරිවර සමග වනය මැදින් ඇති පාරේ ගමන් කරන අතරතුරේ පින්වත්නි
මෙන්න මේ විදිහේ සිද්ධියකට ලැබෙන දෙනවා. සිටියේ ඇය වානයේ මැද ඕද සොයා මාසක් සීමාවේ ඇවිද මෙය බමුණාගේ පෙර කල පාවද යකිනියට දැනෙනවා පින්වත ලේසුවද මේ මිනිමස් කන යක්ෂණය පිනතනේ මොහොතක්වත් ප්‍රමාදුනේ නෑ හොරු මාස් ගනෝනියා ගොදුර කොහෙද කිය කියා සොයා එවිත් වහසනින් බමුණා අරගෙන ගියා මිනිමසෙහි ලෝභය ලද තප්පර භාගයෙන් ගොදුර සමග ඇසිල්ලකින් දුවයි විදුලි වේගයෙන් බමුණා නැහැ ඉල්ලුනේ තම දෑතම නිල්ලුනේ පින්වත අය අසෙකු වගේ නැවතුනි අය ගල්ලෙනේ නැවතුනි අය ගල්ලෙනේ තමා ගල්ලෙනට රැගෙන බමුණාව බිමිට්ටුවට පස්සේ ඔහුගේ ප්‍රියමනාප පෙනුම දුටු ඇයට ඔහු පිළිබඳව සෙනෙහසක් ඉපදෙනවා. නොබ වේලාවක් කල්පනා කරලා මේ යක්ෂණය ලැබෙනවා පින්නතුනි. මෙන්න මේ වගේ තීරණයකට අසන්න දේශවන යොමාගෙන තීරණය කුමක්ද කියා. ඉපදුනාට යක්ෂ වෙසින් මස් මලඳන පරපුරේ මේ බමුණගේ සොඳුරු පෙනුම කුසගිනි බව අලෝකරේ මට දැන් සතුටක් දැනෙනවා මතුන පෙර පින කෙරේ අද සිට මම තබා ගනිමි ස්වාමි පුරුෂ තනතුරේ අද සිට මම තබා ගනිමි ස්වාමි පුරුෂ තනතුරේ සියල්ල දකිනා අතරේ කොමලිය කැලේ ලඳු දෙදෙනා අතරේ වැඩුණා ප්‍රේමය යන හිම කඳු ගහකොළ වැල් අතර වෙද්දි ඒ පිළිබඳ පරසිදු කාලය ගෙවිලා යනවා වේගෙන් පවනට බඳු කාලය බොහොම වේගෙන් ඈතට ගෙවිලා ගියා. මේ දෙපළගේ යුග දෙවිය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේ මේ යක්ෂණියගේ කුස පිළිසිඳගෙන දස මාසයක ඇවෑමෙන් මේ ලෝකෙට උප්පත්තිය ලැබුවා. එදා යක්ෂණිය හැසිරුණේ පින්වත්නි යක්ෂණියකගේ ස්වරූපයකින් නොව මේ මනුෂ්‍ය භවයේ උප්පත්තිය ලැබෙන අපේ ආදරණීය මව් කෙනෙක් වගේ හරිම ආදරේ
සෙනෙහසකින් වචනයෙන් කියලා නෙම කරගන්නට බැරි තරම් වූ අප්‍රමාණ සෙනෙහසකින් යුක්තව පවසයි මේ ලෙස එදා යකින්නීය හදේසනේ විලකන්දා අම්මෙකු වෙන පින මටත් නිමියෝනේ මගේ රාජ පුතු නොබහින්නා අනාගතය ගැන සුන්දර විලසට මවමින් මෙතනදී හීන ඉතාං ආදරෙන් කඳුළු පිරිනේතින් සිපගති සුරතල් මෝන ආදර වදනින් මහා භක්තියෙන් තම ආදරයට පින් දේ එදා තරම් සතුටක් නම් නැගය ජීවිත කාලෙට වින්දේ එදා තරම් සතුටක් නම් නැ ජීවිත කාලෙට වින්දේ මේ පුංචි කුමාරයා දිනෙන් දින වැඩි වියට පැමිණෙන්නට පටන් ගත්තා. ශරීර ශක්තියද සමගින් එක දවසක් ඈතින් එන යකින්නිය දුටුවේ. ලෙනෙහි ගල්දර පෙරලලා පුත් කුමාරයා එළියේ සෙල්ලම් කරනවා. ඇය වහා පැමිණ අර බ්‍රාහ්මණයාගෙන් එහෙමත් නැත්නම් මේ යක්ෂණියගේ ස්වාමියාගෙන් සැමියාගෙන් මෙන්න මේ විදිහට විමසුවා පෙන්නතුනි. දරු පැටියාගේ ජීවිතයට විනේ කර තිබුණත් නාදරේ ඒවා තුනී කර වැදිලද මොලය ඇතුළට මොන හේනේ බාර පෙරලා දැම්මේ ඇයි ගල් ලේනේ දොර පටවන්නේ වැරදි පෙනේ මාතය ඒකල දේට මගේ දාහිරිය සීමිතය මුරදුන්නත් වාගේ ඇවිදින මාරුතය ඔබගේම පුතුය පෙරලොවෙමි පාරවතය තිබුණු පුත්‍ර ප්‍රේමය නිසාම ඇය තම දරුවට මොකවත්ම කියන්නේ නැතුව නිහඬ වුණා. යක්ෂණියක් වුවත් සෙනෙහබර ආදරණීය මව් කෙනෙකු ඇය මෙන්න මේ විදිහට කල්පනා කරනවා. සම්මස් අතරේ වේදී ගිය පෙම හදවත තුල බාලගාතුනේ මගේ ජීවිතයට ඔබ හින්දාමයි සනසුම සම්පත
දරුවෙකු වෙනුවෙන් දිවිදෙන දහිරය මවකගේ හදවත සාතුනේ අහිමි වුණොත් ඔබ හදවත පැලිලා මැරෙනවා මම රන් පුතුනේ මැරෙනවා මම රන් පුතුනේ පිනතුනේ එදාට පස්සේ මේ යක්ෂණිය මේ දෙපළටම කෑම සොයන්නට යද්දී වෙනදාටත් වඩා තදින් ගල්දොර හිර කරලායි පිටත්තුනේ පිනතුනේ දැන් පුතා ඔබ සවිශක්තිමත් ඇති තරුණයෙක් බවට කෙමින් කෙමටපත් වෙලා පිනතුනේ එක්තරා දවසක මොහු තම පියාගෙන් මෙන්න මෙහෙම පුංචි ප්‍රශ්නයක් අහනවා පිනතුනේ එබී බැලිමි ගන්දියේ අපි ගැන කහටක් නොයේ පියාණෙනි අපේ අම්මගේ මොහොනේ වෙනසක් තේ මරණය ළඟ වී ණය කියන්නටත් වී බය ඔබයි මමයි මිනිස් සොන්‍ය යකින්නියක් වේය දුකක් දැනේ මාගෙන කරුණු ළඟදී සිහි වෙන ඉක්මනටම පැනලා යමු ගල් දොර පෙරලාගෙන හිතගෙන එක තැනකට යට වී එහි අනකට වහාම ගල් දොර පෙරලා පැනලා යයි හනිකට වහාම ගල් දොර පෙරලා පැනලා යයි හනිකට පිනතුනේ දහවල් වෙද්දී යක්ෂණිය ඈත දේම දැක්කා සිදුවේ ඇති දේ ඇය වහාම ඕන් පසුපස ගියත් ඕන් මග ඔස්සේ ගමන් කරත් දෙදෙනාව වල්ලාගෙන ගල් ගුහාවට ගෙනවිත් පසුව බමුණාගෙන් විමසනවා ඇයි මෙහෙම කළේ කියලා ඔහු දුන්නේ වෙනදා දුන්න පිළිතුරම තමයි පිනතුනේ මම නෙමෙයි ඔබේ දයාබර පුතණුවන් තමයි මාවත් එක් කරගෙන ගියේ කියලා මොකද මේ බ්‍රාහ්මණයා දැනගෙන හිටියා තමන්ගේ ආදරණීය පුතණුවන්ට සුළු හෝ කරදරයක් මේ යකිනිය එහෙමත් නැත්නම් මේ මව සිදු නොකරන බව ඒ සිදුවේ මෙතරින් අවසන් වෙනවා පිනතුනේ ඒත් තවදත් දවසක මෙන්න මේ දෙපළ ගල්දර පෙරලාගෙන ගියා දෙවෙනි දවසේ ඕන් යක්ෂණියට හසු වුණා තමන් කරන දේ ප්‍රතිඵලයක් නැති බව දැනගත් මේ ප්‍රඥාවන්ත පුතණුවන් එක් දවසක් අම්මගේ තුරුලේ ආදරයෙන් සෙනෙහසින් සිටින අවස්ථාවක මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා පිනතුනේ දේශවන් යමාගෙන ශ්‍රවණය කරන්න මෙතෙන් පටන් මව් දරු පිළිබඳ සංවාදය මෙන්න මේ විදිහට අනාගතේ මිහිමි කයෝ වෙන්නට අපි පෙරමන් පිරෝ දෙමාපියන්ගේ දෙපොළ පිළිබඳ දැනගත යුතු වෙන වාදරෝ දෙපොළ පිළිබඳ දැනගත යුතු වෙන වාදරෝ නියතකි තියෙන වාහිතේ බොහොම බලතල අපට ඇතේ
සිතට දැනෙන වාඇවි දින් පාව අම්මේ එහෙනම් කියන්න මහට වනේ ඔබට හිමි සේවාව වනේ ඔබට හිමි සේවාව පිනතුනේ පුතාගේ ගැටලුවට යක්ෂණිය පිළිතුර දුන්නේ කිසිම දෙයක් සඟවන්නේ නැතිවමයි. මෙතනින් ගැලවෙන්නට සුදුසුම පාර කියලා කුමාරයන් නිහඬවම තීරණය කළා. පිනතුනේ පසුදින එළඹුණා උදෑසනක් ලස්සන තම මෑණියන් ගල්දොර වහලා කියා විතරයි පුතා පියාණන්ට කතා කළේ තම අදහස මෙන්න මේ විදිහට කියවමින් සීමාවක් නොමැත හීනෙන් තරු ගැනලා ආරගත යුතු වේ ලොව නිදහස දිනලා තැබුවා ඇති මෙතෙක් ඉවසන බව වනලා දැන් යමු පියතුමනේ අපි මෙතනින් පැනලා මේ ගමන ගිහින් අසුනතය තමන්ගේ අවසානය බව මේ පියාණන් හොඳටම දැනගත්තා. ඒ තම ආදරණීය පුතණුවන්ට තිබුණ පුත්‍ර ප්‍රේමය නිසා සෙනෙහස නිසාම අවසානයේදී හෝ මෙන්න මේ විදිහේ තීරණයක් ගන්නවා. ජීවිතය ගත කළත් මේ තැනදී මරණ බය දැනෙනවා හිතේ එදා වගේම මෙදා මාට සවිය ශක්තිය නමුත් පුතාගේ අනාගතයට යමක් කළ යුතු වම ඇත්තේ මලත් කම්ම පුතා වෙනුවෙන් මමත් දෙන්නම් මගේ පුතේ අරගත් තීරණය නැහැ ආපසු මම ගන්නේ දෙදෙනා එක් වී ඒ ගල් දොර දැන් පෙරලන්නේ ඉන්පසු ආවා පිටතට දැන් ගන්තෙර වෙතටම හති දමමින් දැන් දිව යන්නේ හති දමමින් දැන් දිව යන්නේ බමුණාගේ සිතේ බියසක මතුවෙනවා එනමුද පොතු වෙනොවෙන් ඔහු ඉවසනවා යකිනියට ආසු ඕනොත් විය යුතු දෙය වෙනවා ඔහු වෙලාදැන් පුතු පස්සෙන් යනවා
බලන පින්නතුනි අර යක්ෂ මෞතුමේ වගේම ආදරණීය මනුෂ්‍ය පියාණන් මේ පුංචි පුතණුවන් වෙනුවෙන් මේ කුමාරයා වෙනුවෙන් තම ජීවිතය පරදුවට තියලා වෙනට ඕනි යම් දෙයක්ද ඒ සියල්ලම දරා ගන්නවා ආදරණීය පුතණුවන් වෙනුවෙන් කියලා ප්‍රාර්ථනා කරගෙන අදිෂ්ඨාන කරගෙන දිවි පරදුවට තබලා මේ ආදරණීය පුතණුවන් සමගින් ගල් ගුහාවෙන් පැනලා යන්න පින්නතුනි ජීවිතේ දිනන්නට මෙන්න මේ යන මොහොතේ මේ යක්ෂණය ගල් ගුහාවට ගල් ලෙනට නැවතත් පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ පින්නතුනේ ආදරණීය පුතණුවන්ට තමන්ගේ ස්වාමියාට ආහාරත් ඇතිව. ඉතින් මෙන්න මේ ආපු වෙලාවේ මේ යක්ෂණය දකිනවා ගල් ලෙනේ දොර ඇරලා තියෙනවා. ඉතින් මෙන්න මේ යක්ෂණය ගල් ගුහාවේ ඉඳලා ආදරණීය පුතණුවනුත් ස්වාමියාත් ගියපු අඩිපාරේ යනකොට වනාන්තරයේ මැද්දෙන් ගමන් කරපු මේ යක්ෂණිය මෙන්න මේ විදිහට යම් කිසි දෙයක් දකිනවා. මෙතරම් ආදරෙන් සිටිය මා තානේ කරලන් කිරුවනි සාවෙන් දෛවය මෙත නදිසාරදන් මගේ පුතා පිරිසිදු මව් සෙනෙහස දුරලන් සැමියා සමගින් ගොස් නැත ගල් දොර පෙරලා වේදනාව මතු වෙනවා සැනකින් චිත්තේ සිහිවේ ආදර පුතු තම හිත ගිනි ගත්තේ පුතු නැති තන තනියම ඉඳලා පාලනත්තේ ඇය හඬමින් දිව යනවා ගංතෙර පැත්තේ මහා හරෙන් විලාප නගමින් ඇය පවනට බද වේගයෙන් ගංගාව දෙසට දිව ගියේ. පෙරදා රාත්‍රියේ තම ආදරණීය පුතණුවන් සුවෙන් සිටින වෙලාවේ තමන්ගෙන් අහපු ඒ ප්‍රශ්න සිහියට නැගුණ නිසාමයි අපරිමිත දර්ශනයසින් ගංගාවේ අසබඩට පැමිණි අය මෙන්න මේ විදිහට අපි දකිනවා පෙළතුනේ ශ්‍රවණය කරන්න දේශවන්‍යමාගෙන ලෝකේ අප්‍රමාණ දුකක් දරාගෙන මේ ලෝකයට දරුවෙකු බිහි කරන ආදරණීය මව් කෙනෙකුගේ හදවතට නැගෙන දුක සංකාව වේදනාව අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ආදරණීය මෞතුමිය දරුවාගේ නික්ම යාම කෙසේනම් දරා ගන්නද වෙනතනේ අසන්න මේ විදිහට ඇය දුරගෙන ආවත් නාල් ලන්න බැරි වේ දුටු දේවලන්න නොහැකිව හිස පහතට කෙරුවේ දුක්බර දෙකට පෙරලේ හැන්දෑවාරෝවේ දෙන්නම ඇතට යනවා
හිමින් හිමින් ඔරුවේ පපුව තුලින් නැගෙන නිසා සෙනෙහස මලගතුවේ මේක තමයි ඇත්තේ නුඹ අම්මට කළ යුතුවේ කඳුළු මැදින් මෙසේ ඇදී වචන පෙළක් මතුවේ මේ අම්මා අමතනවා ආදර පුතුවේ ගඟ මැද ඉන්න තම පුතා වෙනුවෙන් අමතන ආදරණීය මෞතුමිය ඊටාම වේදනාකාරී ලෙසට පුතාගෙන් මෙන්න මේ විදිහේ ආයාචනාවක් කරනවා ඔබ නැතිව මම ඉන්නේ කොහොමද කිරියනෙනවා වගේ හිතේ ඒ හින්දාවෙන් මගේ රන් පුතේ වෙවුලන බව මට දැනේ පුතේ ඔබ නාවොත් මම මෙතන මැරෙනවා මට වටිනා වෙන යමක් නැතේ අනේ මව මෙහි තනි කර දාලා යන්න පාරත් තරන් පුතේ හිනෙන්වත් මම හිතන්නේවත් නෑ මගේ රාණම්මාව වනසන්ට එනමුත් මනුස්ස ලොවක ගිහිල්ලා ඕනි මටත් එහි සැනසෙන්ට තරහ ගන්නට එපා කියන්නම් තව එක කරුණක් අහගන්න අම්මේ යක්ෂ කුලේ අය සමගින් වසන්න බැලෝ මිනිසුන්ට උදේම කෑම සොයාගෙන විදින් නුඹේ පෙගානට බෙදාන්නිය නුඹ කිසි දිනක තනියෙන් නොතියා නුඹ ආසලට වී හිඳින්නිය තරහාවක් ආවිට ඔබේ දුක් හිත හදාන්නිය ඇයි මට මේ ආයෝරෙන් සාල කන්නේ නුඹේ අම්මා මේ යකින්නිය පිනතනේ එදා මෙන්න මේ හැන්දෑවරුවේ එගොඩහ සිටි ආදරණීය පුතණුවන් සමග මේසේ කළ සංවාදයෙන් පසුව
පුතා නැවතත් නොයන බව මේ ආදරණීය ස්නේහබර මෞතුමිය පසක් කරගන්නවා. මේ ආදරණීය අම්මා අවසානයේදී තම ආදරණීය පුතණුවන්ට මෙන්න මේ විදිහේ උපදේශයක් ලබා දෙනවා. පින්තුනි අසන්න දේශවන්‍ය මාගෙන කෙරුමට මනෝලෝව වාසයක් මට දෙන්නට ඇත උපදේශයක් මට දෙන්නට ඇත උපදේශයක් ඔබේ මෑණියන් හට හිමියෝන මන්තරයක් ඔබ වෙත දෙමි ඕන මන්තරයක් මම ඔබ වෙත දෙමි පාඩම් කරගෙන එය ඉතින් ඉන්පසු ජීවත් වනු මැන හොඳින් ඉන්පසු ජීවත් වනු මැන හොඳින් අම්මා මෙහා ගොඩේ ඉඳන් කියලා දීපු මන්තරය එහා ගොඩේ ඉඳන් කටපාඩම් කරගෙන පුතා අම්මට යන්නම් කියලා යන්නට සූදානම් වුණා පමණයි එදා පින්නතනේ සිදුවනේ කිසිම කෙනෙක් නොසිතෝ නොපැතෝ දෙයක් මෙන්න මේ ආකාරයෙන් මගේ රත්තරන් පුතු මම දාලා යනවා අයියෝ මගේ මුළු හදවත කියනවා දරුසෙනෙහසින් මගේ දෙවියම දැන දානවා පොළොවේ හැපි හැපි යකිනිය වැළපෙනවා ආදර පුතා ඈතට දැන් පය ඔසවන්නේ මේ ගොඩින් සිටින මව හිත නැවන්නේ ඉන්පසු මෙවැනි සිදුවීමකි සිදුවන්නේ හදවත පැලේ පින්වත මව් මිය යන්නේ සිදුවන විපතට මේ ස්නේහබර පුත්‍රයා සහ ඒ ස්වාමියා මෙගටට පැමිණෙනවා සිදුවී තිබෙන දෙය මෙහි ඇවිදින් බැලුවේ තිබුණා වූ දුකට අතවැදුනා ඔලොවේ මොනවා කරන්නද හිඳ කඳු ලැලේ මලුවේ යට කරනවා අම්මාගේ දේහය පොළවේ පින්නතුනේ යක්ෂණයක් වත් අපරිමිත දර්ශනයස නිසාම තම ආදරණීය පුතාගේ අනාගතය වෙනුවෙන් ආරක්ෂාවට දෙමින් අවසානයේදී හදවත පැලෙලා මෙන්න මේ විදිහට මෙය කියා පින්නතුනේ මුළු ලෝකයම ඒ ධම්මදේව රාජ්‍යයක් කම්පාවට පත් කරමින් පින්නතුනේ යක්ෂණියකගේ ගාතේ සිටිවිලි බින්දුවක්
වින්දාය පෙම්බර පොතා වෙත සෙනෙහි බන්දාය අවසානයේ සෝකය දුක වින්දාය ඇය මිය ගියේ දාරුසෙනෙහස හින්දාය පිනතුනි ඒ වගේම පියාණන් වහන්සේට මරණයට ගොදුරු නොවත් මරණය බලාපොරොත්තුවෙන් තම පුතාට තිබුණු ආදරය නිසා පුතාගේ අනාගතය වෙනුවෙන් ඔහු සමගින් මෙන්න මේ විදිහට මහමගට පහිනවා පිනතුනි හැකෙතෙක් ආදරයෙන් පින්බර පුතෝ තනවා අවසානයේදී පුතුගේ මා වෙත දෙනවා පුතු වෙනුවෙන් සිටීමි සිදුන මුත් මොනවා දරුසෙනෙහස නිසා මරණයට අත වෙනවා මේ දෙපළ ඇගේ මරණය මේ මහා පොළොවෙන් මෙහෙතන් කරමින් අලුත් ජීවිතයක් අරබන්නට පිටත් වුණා බලන්න පිනතුනි අම්මයි තාත්තයි දෙපළම තම ආදරණීය දරුවා වෙනුවෙන් කළ කැපකිරීම මගේ දුවේ පුතේ කවුද මේ අම්මා අපි කොහොමද ඇය ගැන හිතන්නේ අපි කොසට ආපු දවසේ ඉඳලා මගේ රත්තරන් අම්මා අප්‍රමාණ දුක් අන්දරාවක් වෙන්දා ඔබද මාව මේ ලෝකෙට බිහි කරන්නේ ඒ විතරක්ම නෙමෙයි පිළිතනේ අදත් ඔබ මම වෙනුවෙන් අපේ ආදරණීය අම්මලා අනන්ත ප්‍රමාණ විදිහේ දුක් ගොන්නක් විඳිනවා ඉතින් මේ තප්පරේ මේ මොහොතේ අවසානයේදී අපේ ප්‍රාර්ථනාවක් කරමු මෙන්න මෙහෙම අපේ ආදරණීය අම්මා වෙනුවෙන් මගේ දිවියම එලෙකල මගේ අම්මා මම නිසා දුක් විඳා මගේ අම්මා ඒ පිනෙන් මගේ ආදර අම්මා බුදු වෙනු මැනවේ මගේ ආදර අම්මා අම්මගේ කුසට මම ආව දවසේ ඉඳලා අපි දෙන්නගේම බර කරේ තියාගෙන අද වෙනතුරු අපේ වෙනුවෙන් දුක් විඳින මගේ රාත්තරන් තාත්තේ මේ ප්‍රාර්ථනාව ඔබ වෙනුවෙන්මයි මම කුසට ආදාසිට මගේ තාත්තේ ඔබ විඳි දුක් බොමයි මගේ තාත්තේ ඒ පිළිබඳව මම දන්නේමි තාත්තේ ඔබ මත වෙන්න බුදු ආදර තාත්තේ පිනතුනේ
අපි අම්මගේ තාත්තගේ කැපකිරීම පිළිබඳව අපි අද ස්තරම්ම විදිහට දැනගත්තා. එහෙනම් පිනතනේ අපේ හිත ඇතුලේ අපි ඇති කරගත යුතු පොරොන්දුවක් තියෙනවා. කොහොමද පිනතනේ ආදරණීය දරුවනේ දෙමව්පියන් වෙනුවෙන් මෙතෙක් කාලයක් ජීවිතයේ අඩුපාඩු කරමි නිම මගේ අම්මාගේ වටිනාකම නිසි ලෙස දානිමි මම සතයුතු කාම මින් පාසෝඩු නොමැතිව කරමි මම මගේ පණ ගියත් මගේම අම්මා රැකගන්න නෙමි මම මගේ රත්තරන් තාත්තේ ඔබගේ ඇති ගුණය සොයා අද දවසේ දෙසුම වෙතින් මම ජාතක පොතට ගියා දුටු ආයින් දාවෙන් පිය කෙනෙකුගේ තියෙන දයා රැකගන්නෙමි දිවේ දෙවැනිව මගේ ආදරණීය පියා රැකගන්නෙමි දිවේ දෙවැනිව මගේ ආදරණීය පියා බලන්න පිනතනේ අපේ ආදරණීය අම්මා අපේ වෙනුවෙන් කොයිතරම්නම් දුකක් වේදනාවක් දරනවද ඒක මනුෂ්‍ය භවයේ උප්පත්තිය ලැබලා ඉන්න අපේ මවරුන්ට විතරක් නෙමෙයි යක්ෂ කොලේක උනත් තිරිසන් ආත්මයක උනත් මවක් නම් වෙනතනේ ආත්මය අදහල නොවන පරිදි ඒ සෙනෙහසත් ඒ දරු කැක්කුම එක හා සමාන වන බව බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාළේ. එහෙනම් පින්නතනේ මනුෂ්‍ය භවයේ උප්පත්තිය ලැබලා ඉන්න මව් කෙනෙකුගේ යක්ෂණියකගේ තිරිසන් සතෙකුගේ මව් සෙනෙහස නම් එක හා සමානමයි පින්නතනේ. විශේෂයෙන් සිහිපත් කරමු මේ ස්ථානයට සම්බන්ධ වෙලා සිටින මේ ආදරණීය මව්වරුන් ආදරණීය දුවදරුවන් වෙනුවෙන් කොයිතරම්නම් කැපකිරීමක් සිදු කරන්නට ඇද්ද දරුවනේ මේ ආමන්ත්‍රණය කරන්නේ ආදරණීය දරුවන් වන ඔබටයි හාඬත් දිනොබ නාලව ගන්න දොයි 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 කියා නැලෙව හැටි මතක නැද්ද උකුල් තාලේ තියා නොබෙවේ නොවෙන් මගේ පුතේ සෙනේ දෝරේ ගියා මගේ පපුවට තොරලොවෙන් අම්මේ කියා නිදානොගෙන රැයාමිත් අඬන විටදී ඔයා අම්මා තමයි හිස
දෙසවන් යොදාගෙන අහන්න පුතේ මස්කුලියක් වගේ මේ ලෝකෙට ආව ඔයාගේ දිල්ලක්වත් ඇද වෙන්න දෙන්නේ නැතිව ඔයා හදන්න වඩන්න පෝෂණය කරන්න අපේ ආදරණීය අම්මනම් කොච්චර දුකක් වේදනාවක් දරන්නට ඇතිද කවදාක හරි බැරි නම් නොබේ අම්මාට පුතේ එල්ලෙන්නට වාර දෙන්න නොබේ පුංචි අතේ ආදරයක් තියෙනවා නම් චුට්ටක් හරි හිතේ එක සැරයක්ම පාතනේ මොමව පුතු වෙන්න සසරේ කරේ තියා රාවමක් එක් කරන් යන්න කියා පුංචි කාලේ හැමදාමත් ඇඬුවා පුතේ ඔයා කවදාවත් අම්මා නෑ පුතුට බැහැ කියා අම්මට පණ දෙන්න ඕනේ ආදරේ කියා දහම් දේශනාමය පින්කමකට තමයි සියලු දෙනා සහ සම්බන්ධ වූයේ. විශේෂයෙන්ම ඒ ආදරණීය මැතිණියගේ ආදරණීය මෑණියන් අප අතරින් සදහටම වියෝවි තුම්මසක් ගත වීම නිමිති කරගෙන තමයි අද දින මෙවැනි කාව්‍යමය ධර්ම දේශනාවක් සංවිධානය කරනු ලැබුවේ. හොඳයි, එහෙමනම් අපි දන්නවා අපේම පන්සලේ අපේම පුංචි හාමුදුරුවෝ අපේම දායක නිවසක හරිම ලස්සන විචිත්‍රවත් වූ ධර්ම මණ්ඩපයක සිට කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවා. විශේෂයෙන්ම අප සියලු දෙනාම දහම් සහ පිපාසාවෙන් පෙළුණු අවධියක තමයි මේ උත්තරීතර වූ කාව්‍යමය ධර්ම දේශනාවෙන් අපේ මනදොල සපුරන්නට සමත් වූයේ. එසේනම් මෙවැනි ධර්ම දේශනා කරමින් දිගින් දිගටම කටයුතු කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී දීර්ඝායුෂ නිරන්තරයෙන් ලැබේවායි අපි පුංචි හාමුදුරන්ට එලෙස පින් අනුමෝදනා කරනවා. ඒ වගේම අපේ පීටර් වන්නේරච්චි මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනාම වෙනුවෙන් මිය පරලෝකීය සියලු දෙනා වෙනුවෙනුයි මේ පින්කම් කරන්නේ. ඒ මියගේ ආදරණීය මෑණියන් ඒ අතුළු සියලුම පවුලේ මියගේ සියලුම දෙනාට නිවන් සුවය මාත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ සුමధుර ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා සහභාගී වී සිටින නෑදෑ හිතමිතුරන් පවුලේ උදවිය ඒ වගේම අවට අසල් වාසීන් සහ ප්‍රදේශ වාසීන් ගම් වාසීන් ඇතුළු ඒ ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා, සුබ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් නැවත වාරයක් අපේ ස්වාමින් වහන්සේට මෙවැනි කටයුතු කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි කියලා සුභාශිංසනය කරමින් විශේෂයෙන්ම කියන්නට ඕන අපේ හෙට්ටිගම ගොක්කලා කවය තමයි මෙවැනි අලංකාර විචිත්‍රවත් ධර්ම මණ්ඩප